හරි. 10 වෙනි පේපර් එක B කොටස 7 වෙනි ප්‍රශ්නේ. බලන්න පුතේ 7. හැමෝම ගන්න. පෙන් පැන්සල් පැත්තෙන් තියන්න. හරි. මොකද්ද කියන්නේ බලන්න. මිතුලේ පාසල් මිතුලේ සමතල බිමක සිටුවා ඇති කොඩි කණුවක උස සෙවීමේ ක්‍රියාකාරකමක නිරත වූ ශිෂ්‍ය කණ්ඩායමකට ලබා ගත හැකි වූ මිනුම් කීපයක තලසටහනක් දැක්වෙනවා. මේක අඳින්න කියනවා 190 පරිමාණයට. 190 පරිමාණ රූපයක් ඇඳ එමගින් කොඩි කණුවේ උස ආසන්න පූර්ණ සංඛ්‍යාවට හොයන්න කියනවා. දැන් මම මේ සටහන අඳින්නේ චුට්ටක් බලා ගන්න. හරි මේක අපිට අඳින්න කියනවා 190ට. මට කියන්න අපි මොනවද අඳින්නේ ඒකගේ සෙන්ටිමීටර් නේ. එහෙනම් මේක අපි රෙද්ද ගලව ගන්න ඕනේ. මේක කියන්නේ මොකද්ද? 190. 190 කියන එකේ තේරුම මොකද්ද? 1 සෙන්ටිමීටරයක් නම් සෙන්ටිමීටර් 1000යි. 1 මිලිමීටරයක් නම් මිලිමීටර් 1000යි. 1 කිලෝමීටරයක් නම් කිලෝමීටර් 1000යි. ඒ කියන්නේ අනුපාතයක් හැදෙන්නේ එක මේකකින් බෙදලා නේද? කියන්නේ එකම අගයකින් බෙදලා නේ. එහෙනම් මෙතන අපි අදින සෙන්ටිමීටර නම් ඒ කියන්නේ 1 සෙන්ටිමීටරයකින් අදින්න කියන්නේ සෙන්ටිමීටර කීයද පුතේ? 1000. පැහැදිලි කට්ටිය? මේක තව පොඩ්ඩක් සුළු කරගමු. සෙන්ටිමීටර අපිට මීටර කරන්න පුළුවන්ද බැයිද? පුළුවන්. සෙන්ටිමීටර මීටර කරන්න කීයෙන් බෙදනවද? 100ෙන් බෙදනවා. ඒතර මේ දෙකට මේ දෙක කැපුණා. ඒ කියන්නේ 1 සෙන්ටිමීටරයකින් අඳින්න කියන්නේ මීටර කීයද? 10ක්. ඒ කියන්නේ අපිට පරිමාණ රූපේ අඳින්න කියන්නේ මීටර 10ට 1 සෙන්ටිමීටර කීයද? 1 ගාන. තේරුණාද? 10ට 1 ගානේ අඳින්න කියන්නේ. පැහැදිලි කට්ටිය? අඳිමු. හරි. දැන් කියනවා පුතේ මේක ඇඳලා ඉවරලා කොඩි කණුවේ උස සොයන්න. හරි. මම මුලින්ම අඳිනවා පුතේ පොළව. ඔන්න පොළව අඳිනවා. මේ බලන්න. මෙන්න පොළව අඳිනවා. ඕම් පොළව. හරි. ඊළඟට එතී ඉඳන් කොච්චරක් තියෙද? එතී ඉඳන් තියෙන මීටර කීයක්ද? 1ක්. එතී ඉඳන් තියෙන පුතේ මීටර කීයක්ද? 1ක්. දැන් පරිමාණ රූපයක් අඳින්න. මෙතී ඉඳන් පුතේ තියෙනවා B ලක්ෂේ. B කියලා තඬු. B ලක්ෂේ කීයද කියන්නේ? මීටර 1ක්. දැන් අපි කීයක්ද අඳින්නේ? කීයක්ද ඔය කියන විදිහට අඳින්නේ? කීයක්ද? මීටර් 10කට 1 සෙන්ටිමීටර වෙනවා. මීටර 1කට අපි කීයක් අදින්නේ? දශමයක. දශමයක් කියන්නේ මිලිමීටර් 1ක්. එහෙනම් ඔයාලා කරන්නේ කෝණමානේ හරි මෙන්න මේ විහිච්ඡ චතුරස්‍රය හරි තියලා ඉස්සල්ලාම මෙන්න මෙතනින් සුජු කෝණයක් එන්න හරියට රේඛාවක් ගහගන්න. සුජු කෝණයක් එන්න ඕන. තේරුණාද? පැහැදිලි කට්ටිය? නැත්තම් චුට්ටක් හරි යලවුනොත් ඒ වැඩේ විනාශයි. එක්ක කෝණමානේ දිලා අණුවක් අදින්න පුළුවන්. එක්ක විහිච්ඡ චතුරස්‍රය දිලා අදින්න පුළුවන්. හරි. දැන් අපිට ගන්න කියන්නේ කීයක්ද? ගන්න කියන්නේ කීයක්ද? දශම එකක්. එහෙනම් මම ඕන දශම එකක් ගන්න. කෙල වෙලානේ දැන් තියෙන්නේ. මේ දශම එක. දශම එක ගන්න වෙන්න පුතේ මෙතෙන්ද. එහෙනම් ඔය කියන විදිහට පුතේ දශම එක ඉන්නේ මෙන්න මෙතෙන්. පැහැදිලි කට්ටිය? දශම එකයි. තේරුණාද? හරි. ඊට පස්සේ තියෙනවා මේ පැත්තට මීටර 50. මෙතන ඉඳන් මෙහෙට තියෙනවා මීටර කීයද? 50. ඒතර 10ට 1යි නම් 50ට කීයද? කීයද? 5ක් අදිනවා. එහෙනම් B වල ඉඳන් 5ක් අදිනවා මෙතෙන්ට. ඔන්න 5ක් යන්න මෙතෙන්ට. ඔන්න මෙයයි. මෙයයි. පැහැදිලි කට්ටිය? දැන් ඉතින් දැන් ආයෙත් උඩට කීයද? 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 දශම 1යි. එහෙනම් ඔන්න මම දශම එකක් අඳිනවා පුතේ. දශම එකක් කියන්නේ මිලිමීටර එකක් කියන එකට දැන් මෙතන මෙන්න මේ වගේ එකක් එනවා කියලා හිතන්නකෝ. හරි. ඒක මම නිකම්ම අඳින්න. ඔන්න ඔහම එන්නේ. ඔහම. ඊට පස්සේ මෙන්න මේක මම මෙන්න මෙහෙම යා කරනවා. පැහැදිලි කට්ටිය? හරි. දැන් මෙතන ඉඳන් අංශක කීයක් ගන්න ඕනිද? කීයද? අංශක 17ක් ගන්න ඕනේ. එහෙනම් කෝණමානේ තියලා මෙතනින් අංශක 17ක් ගන්න ඕනේ. එහෙනම් මට හරියට ගන්න බෑ පුතේ උත්තරයක්. ඔන්න 17යි කියන්නේ 10යි
15යි 16යි 17 මෙතෙන්ට 10 15 17 ඔතෙන්ට දැන් කරන්න ඕනේ මොකද්ද මෙතන ඉඳන් මේක මෙන්න මෙහෙම යා කරන්න ඕන ඔන්න පැහැදිලි කට්ටිය ඔන්න ඕක තමයි පරිමාණ රූපය එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන උස තමයි ඔය කියන මොකද්ද ඔය කණුවේ උස හරි බලමු කතාව මොකද්ද කියලා පැහැදිලිව හරි දැන් කියන්නේ මෙහෙමයි පරිමාණ රූපයන්ද අපිට කියනවා පරිමාණ රූපය ඇඳ එමගින් කොඩි කණුවේ උස ආසන්න පූර්ණ සංඛ්‍යාව එහෙනම් අහන්නේ ආසන්න උස නේද අහන්නේ මොන උසද සැබෑ උස එහෙනම් කොඩි කණුවේ උස සැබෑ උස හොයන්න කලින් මුලින්ම හොයන්න මොකද පරිමාණ උස හොයා ගන්න මොන උසද පරිමාණ උස කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන උස මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන උස මම දන්නේ මට මේක ගන්න බෑ හරි දෙක ඇඳලා බලලා කියන්න ඕනේ මම ක්‍රමය කියන්නේ හරි එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට මට එනවා පුතේ සෙන්ටිමීටර් 1.8 ඒ වගේ අගෙන් දාවේ කීයද ආවේ 7 මන් දන්නේ මට ආවේ මේ උසාවේ සෙන්ටිමීටර 1.8ක් ආව පරිමාණ උස මේ වගේ ආසන්න එකක් ආපු කට්ටිය මන් දන්නේ හරි එහෙනම් දැන් පරිමාණ උස මේක නම් අපෙන් අහන්නේ සැබෑ කොඩි කණුවේ උස එහෙනම් මට කියන්න අපි යන්නේ 1 සෙන්ටිමීටරයකින් මීටර කීයද කතා කරන්නේ එන්දලා තියෙන එකකින් කීයද 10ක් නම් සැබෑ උස හොයන්න අපි මොකද කරන්නේ 1.8 මීටර 10 වැඩි කරලා එකක් කියන්නේ 10 නා 1.8ක් කියන්නේ මීටර කීයද 18 එහෙනම් ඔය කියන විදිහට කොටි කණුවේ උස මීටර කීයක් කියනවද 18 පැහැදිලි කට්ටිය මේකේ අගේ මොකද්ද කියන්නේ දන්නේ නැහැ ඔකේ මම ඇදලා බලලා ඔයාලට ලකුණු දෙන්න කියලා කියන්නේ ඒතර ආසන්න වශයෙන් පුතේ 18ක් 17ක් ආපු කට්ටිය 16ක් 15ක් පව් 19ක් ඔය වගේ ආසන්නකයකට පුතේ ගන්න පුළුවන් මේ මගේ තුඩ මහත වැඩි හරියට ගන්නත් බෑ ක්‍රමයේ තේරිච්ච කට්ටිය දුසන් හරි එනයිචරයි හරි ඔන්න පුතේ මේ කතා කරේ පරිමාණ රූප කොටස ඔන්න 7 B කොටස 7 B කොටස බලන්න 7 B කොටස 7 B කොටස බලන්න දෙන්න තියෙනවා දැක්කහම නම් මේක ත්‍රිකෝණමිතිය වගේ සමහර ඒවා අපි හිතින් දා ගන්නවා මෙයා 90යි මෙයා 45යි මෙයා පුතේ 10 සෙන්ටිමීටර මෙයා 35යි මෙයා D මෙයා C මෙයා B මෙයා A හරි දැන් බලන්න මෙයා 90 නම් මෙයා 90යි හරි මට මේ කතාව චුට්ටක් කියන්න දැන් මේක 90යි නේ මූ කීයද 45යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන අංශ කීයද 45 නම් මූත් 45ක් වෙනවද නැද්ද ඇයි 180න් 90යි 45 135ක් ගියොත් මූත් 45යි පැහැදිලි කට්ටිය දැන් දන්නවා මේක මොන ත්‍රිකෝණයක්ද කෝණ දෙකක් සමාන නම් ඉස්සරහා තියෙන පාත් දෙක සමානයි කතා පැහැදිලි කට්ටිය ඒ වගේ ඒවා අපි දාගත්තොත් අපිට තව ගොඩක් ලේසි වෙයි හරි බලමු කියනවා db දිග ආසන්න සෙන්ටිමීටරයට සොයන්න db කියන්නේ මෙයා නේද මෙයා හොයන්න කියන හරි මට කියන්න මේ කතාව පැහැදිලිව ත්‍රිකෝණික ත්‍රිකෝණයකින් පුතේ පාදයක් හොයන්න නම් ත්‍රිකෝණමිතිය පාවිච්චි කරලා අපි දැනගන්න ඕනේ මොනවද පාදයක් හොයන්න කෝණෙකුයි තවත් පාදෙකුයි දැන් මගෙන් අහන්නේ මූනේ මූ හොයන්න මෙතන කෝණේ දන්නවා මෙතන පාදයක් දන්නවා එහෙනම් අපි ත්‍රිකෝණමිතිය කරනකොට මුලින්ම පාද අඳුනගමු 90 ඉස්සරහින් ඉන්නේ කර්ණය සලකන කෝණ ඉස්සරහින් ඉන්නේ සම්මුඛ පාදේ මූ බද්ධ පාදේ දැන් මට කියන්න හොයන්න කියන්නේ මොන පාදද හොයන්න කියන්නේ මොන පාදෙද සම්මුඛ පාදේ දන්නේ මොන පාදද කර්ණ පාදේ එහෙනම් සම්මුඛ පාදේ කර්ණ පාදේ අතර අනුපාතේ කවුද සක සයින් එනම් දානවා සයින් කීයද
35 sin 35 සමානයි සක සම්මුඛ පාද BD බෙදීම කර්ණ පාද පුතේ කීයද 10. පැහැදිලි කට්ටිය? දැන් මට පෙරලා දෙන්න ටක් ගාලා sin 35 අගේ sin 35 අගයද sin 35 අගය කීයද? එවුනේ 0.5යි 7යි 3යි 6 අපෙන් අහන්නේ BD DB කියලා. BD කිව්වත් එකයි DB කිව්වත් එකයි. කමන්නේ අහලා තියෙන දාමු DB. එහෙනම් DB යට 10යි. එහෙනම් හරස් ගුරු දැන් මූ මෙහෙට දැම්මොත් කැලින් වෙනවා 0.5යි 7යි 3යි 6 ගුණ කිරීම 10 සමානයි DB 10න් ගුණ කරනවා කියන දශම ස්ථානයක් මෙහෙට යනවා උත්තරය කීයද? 5.7යි 3යි 6 සමානයි DB. එහෙනම් DB ආසන්න පූර්ණ සංඛ්‍යාවට නේද අහන්නේ? ඈ පූර්ණ සංඛ්‍යාවට නේද අහන්නේ පුතේ? ආසන්න සෙන්ටිමීටරයට. ඒතර ආසන්න සෙන්ටිමීටරයට කියන්නේ පූර්ණ සංඛ්‍යාවට. එහෙනම් පූර්ණ සංඛ්‍යාවල වටයන්ට නම් පළමු දශම ස්ථානේ කීයද බලන්න? 7යි. මොකද කරන්නේ? පළමු දශම ස්ථානේ වැටෙවුවොත් 5 හෝ 5ට වැටෙනම් ඉස්සරහට එකක් එකතු කරනවා. 7 කියන්නේ වැඩි එකතු කරොත් කීයද? 5 1යි 6. එහෙනම් DB කියන්නේ පුතේ සෙන්ටිමීටර කීයද? 6. හරි කට්ටිය. ඔන්න එක ලේසි. දැන් එහෙනම් කෙලින්ම දාගන්න. හොයාගත්තුවා දාන්න. එහෙනම් මූ කීයද? 6යි. එහෙනම් ඌ 6 නම් මූත් 6යි. පැහැදිලි කට්ටිය? ඒවා කෙලින්ම දාගත්තොත් ඊළඟ එකට ලේසි. හරි. දැන් එහෙනම් පුතේ අපි ඊළඟ ගානට මොකක්ද තියෙන්නේ බලන්න. AC දිග ආසන්න සෙන්ටිමීටරයට සොයන්න. අපෙන් අහන්නේ AC. AC කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට නේද? ඒක හොයන්න නම් මූ දන්නවනේ. මේක දන්නවා. එහෙනම් අපි හොයාගන්නේ කවුද? මූ. බද්ද පාදේ නේද? මූ හොයාගත්තොත් මූයි එකතු කරත් එනවද නැද්ද AC? එනවා. පැහැදිලි කට්ටිය? එහෙනම් අපි මූ හොයන්න ඕනේ. මූ කියන්නේ කවුද? AB. දැන් මට කියන්න. අපි දාන්නේ මොන අනුපාතෙද? කියන්න. කර්ණපාදේ දන්නවා. මේකෙන් යන්න පුළුවන්. පොඩි අවුලක් තියෙනවනේ. මේක වැරදුනොත් එහෙම මේ උත්තරත් වර්ධිනවද නැද්ද? වර්ධිනවා. හැබැයි මේක ගන්න නැතුව මේකෙන් ගත්තොත් වර්ධිනවද? නෑ. එහෙනම් කියන්න හොයන්න ඕනේ මොන පාදෙද? බද්ධ පාදේ. දන්නේ මොන පාදද? කර්ණේ. එහෙනම් බද්ධ පාදේ කර්ණේ අතර අනුපාතය මොකද්ද? බක. අවුනේ. බක කොස්. එහෙනම් කොස් කීයද? 35. කොස් 35 සමානයි බද්ධ පාදේ. AB යට බක කර්ණ කීයද? 10. පැහැදිලි කට්ටිය? එහෙනම් මට කොස් 35 දෙන්නක් ගාලා කොස් බලන්නේ සයින් වල යටින් අනිත් පැත්තට යටින් ඔක්කොම යටින් බලන්න 35 බිඳුව යට 35න් යට බිඳුව ඈ සයින් වල යටින් බලන්න කීයද? 0.81 එවුනේ 9යි 2 මේකද පුතේ එන්නේ? අනේ හරියට බලලා කියපල්ලා මේක දෙන්නේ සයින් වල යටින් අනි දෙවනි කොලෙන් යටින් ගිහිල්ලා බලන්න මෙහෙම බැලුවා 35 යටින් බිඳුව. හරිද මේක? හරි. ඒක සමානයි AB යට 10. හරස් ගුණිත් දාලා මූ මෙහෙට දැම්මා. එහෙනම් කෙලින් වෙනවා 0.81 ගුණ කිරීම 10 සමානයි AB. 10න් ගුණ කරනවා කියන දශම ස්ථානයක් මෙහෙට ගියා. එහෙනම් AB කියන්නේ පුතේ කවුද? 8.192. ඒක සමානයි AB. නමුත් උත්තරය අහන්නේ ආසන්න සෙන්ටිමීටරයටනේ. එහෙනම් මෙයා වැටෙවොත් කීය දෙන්නේ? පළමු දශම ස්ථාන එක නම් 5ට වඩා වැඩි නෑ නේද? එකතු කරා කියලා වැඩක් තියෙනවද? නෑ. උත්තරේ කිව්ව 8යි. එහෙනම් AB කියන්නේ පුතේ 8 සෙන්ටිමීටර. මේක ආපු කට්ටිය. දැන් අපෙන් අහන්නේ AB නෙවෙයි AC. AC කියන්නේ කවුද? එහෙනම් මෙයා 8යි කියලා හොයාගත්තා. එහෙනම් මෙයා 8යි මෙයා 6යි AC 8යි 6යි කීයද? 14යි සෙන්ටිමීටර. හරි කට්ටිය? 14යි සෙන්ටිමීටර. දැක්කද? එහෙනම් මෙයා එනවා 14. ඔය බෑන තියා මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ? මොකද්ද අවුල? ලියන්න එපා. හරි දැන් බලන්න. මෙයා පුතේ 8යි මෙයා 6යි. ඒතර 8යි 6යි ඔක්කොම කීයක් කියනවද? 14. මේක ආපු කට්ටිය. උදේ හදපු කට්ටිය. හරි. බලන්න ඊළඟ එක. රෝම ඉලක්කම් 3. මොකද්ද කියන්නේ බලන්න. ඉහත අගය භාවිතයටගෙන ACD ත්‍රිකෝණයේ වර්ගඵලය 50ට වඩා අඩු වන බව හේතු සහිතව පෙන්වනවා. එහෙනම් ඉස්සෙල්ලාම අපි
ACD ත්‍රිකෝණේ වර්ගඵලය හොයමු. ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ මොකද? භාගයයි. දැන් ආධාරක පාද වෙන්නේ මූණේද? මූණේද කීයද? කීයද? 14. ලම්බුසේන්නේ මූණේද? කීයද? 6යි. එහෙනම් ආධාරකය 14යි ලම්බුසේ 6යි කැපෙනවා දෙකේ 8යි. 8 වරක් 48යි වර්ග සෙන්ටි sorry 7 දෙකේ 7යි 7 වරක් 6 42යි වර්ග සෙන්ටිමීටර් මේක ආපු කට්ටිය. දැන් අපිට කියන්නේ ඒක කීයටද අඩුයි කියලා පෙන්වන්නද? 42 අඩුද නැද්ද? අඩුයි. එහෙනම් අපිට කියන්න පුළුවන් වර්ග සෙන්ටිමීටර 50ට වඩා කුඩයි වර්ග සෙරිය අපිට මේ මෙතන නේද 42යි වර්ග සෙන්ටිමීටර. තේරුණා? අපිට කියන්නේ 50ට වඩා අඩුයි කියලා පෙන්වන්නේ. ඔන්න පෙන්න. හරි කට්ටිය. එච්චරයි. අපි වර්ගඵලය හෙව්වා. ඊට පස්සේ කිව්වා ඒ අගේ 50ට වඩා අඩුයි. ඒ ඇති. හරි. ඔන්න. ඒක සම්පූර්ණයෙන් කරපු කට්ටිය තුස්සන්. හොඳයි. බලන්න මේක ඉතින් කරන්න දෙයක් නෑ. ඉතින් සරල කොටසක් තියෙනවා. චිත්මි උඹට ගෙදර යන්න ඕනේ. ඈ? උඹගේ දැන් කොන්ද හදි ගෑරෙන්න මං ගහනවා. හරි මේ බලන්න 8 වෙනි ගාන 8 නවත්තන්නකො 8 කියනවා කවාකාර ගඩොල් අල්ලා ඇති ගෙමුදුලක ගඩොල් අල්ලා ඇත්තේ මුල් කවයේ ගඩොල් කීයද 7ක් දෙවන කවයේ ගඩොල් 11ක් ඊළඟ කවයේ 15ක් වශයෙන්. එහෙනම් ඔය කියන විදිහට පළවෙනි කවය කියන්නේ පළවෙනි පදේ. පළවෙනි පදේ 7යි. දෙවෙනි කවය කියන්නේ දෙවෙනි පදේ 11යි. තුන්වෙනි කවය කියන්නේ තුන්වෙනි පදේ 15යි. කොහොමද ඇති? පැහැදිලි කට්ටිය. එහෙනම් බැලූ බැලමට මෙයා මොන ශ්‍රේණියක්ද? එකමගේ නේද එකතු වෙලා යන්නේ. මොකද්ද? අන්තරය සමානයි. සමාන්තර ශ්‍රේණිය. කියනවා ගඩොලක් ඇල්ලීමට රුපියල් 10ක් වැය වේ. නම් කව 15ක ගඩොල් ඇල්ලීමට වැය වෙන මුදල 5000 ඉක්මවුණු බව පෙන්නනවා. කව කීයකද? 15ක. ගඩොලක් අල්ලන්න රුපියල් කීයක් වෙනවද? 10 නම් 15කට යන මුදල 5000ට වැඩි කියලා පෙන්වන්න නම් අපි ඉස්සල්ලාම හොයන්න ඕනේ මොකද්ද? කව 15ක තියෙන ගඩොල් ප්‍රමාණය නේද? එහෙනම් කව 15ක තියෙන ගඩොල් ප්‍රමාණය කියන්නේ පද 15ක මොකද්ද? තුනේ එකතුව. කතා පැහැදිලි කට්ටිය. පළවෙනි පදයේ දෙවෙනි පදයේ තුන්වෙනි පදයේ ඔක්කොම එකතු වෙන්න බෑ. එහෙනම් කවයක් කියන්නේ පදයක් නම් ඉස්සල්ලාම හොයන්න ඕනේ ගඩොල් ගණන. ගඩොල් ගන්න කියන්නේ පද 15ක එකතු. එහෙනම් මම ඉස්සල්ලාම දානවා පුතේ එකතු වෙන සූත්‍ර කීයක් තියෙද? දෙකයි. එකක් ලාස්ට් එක දන්නවනේ. දැන් 15 වෙනි පදේ දන්නවද? නෑ. එහෙනම් ලොකු එක දානවා. මොකද්ද ලොකු එක? SN සමානයි කියන්නේ n බෙදීම 2යි කියන්නේ 2යි a ධන n ඍණ 1යි d. දැන් s කීයද අපි ගහන්නේ? 15ක් n ට 15 දාන්න 15ක එකතු n ට 15 බෙදීම 2 2යි a කියන්නේ මුල් පදේ 7යි ධන n කියන්නේ 15 ඍණ 1යි d කියන්නේ පොදු අන්තරේ පපා අඩු කිරීම එපා පපා 11යි පපා 7යි 11න් 7ක් ගියා පොදු අන්තරේ කීයද 4යි. කතා පැහැදිලි කට්ටිය. හරි. දැන් කවදාවත් මේකයි කැපෙන්නේ නැත්නම් කපලා බලෙන් දශම කරන්න යන්න එපා. කැපෙනවා නම් කපන්න. නැත්නම් දශම වෙනවා නම් කරන්න යන්න එපා. මෙතනින් කැපුණ නැත්නම් අනිවාර්යෙන් මෙතනින් කැපෙනවා. තේරුණාද? බලන්න. එනම් 15ට 2 දැන් සුළු කරන්න. දෙවරක් අද කීයද? 14 ධන 15 වෙන එක 14යි 14 වරක් 4. දැන් සුළු කරන්න. මෙතන එනවා පුතේ 15ට 2යි. මෙතන 14 ධන 14 වරක් 4 පුතේ කීයද? 14යි 14යි 28යි 42යිද? 4ක් 4 4 නේද? 28යි 56 නේද? 4ක් 4 16න් එකක් ඉතිරි 4ක් 4 1යි 5යි. ඔව්. එහෙමනම් කෙලින් වෙනවා පුතේ 15ට 2 වාරයක් මේ දෙක එකතු කරන්න. 6යි 4යි 10න් බින්දු එකක් ඉතිරි 6යි 7යි 70ක් එනවා. දැන් කැපෙනවා දෙකේ පුතේ කීය 35යි.
එහෙනම් ගඩොල් ගන්න කියන්නේ 15 වරක් 35. බලන්න කීයක් දෙන්නේ කියලා. 35 ගුණ කරන්න බලන්න 15 5 වරක් පහ 25 පහ දෙකක් ඉදිරි 5 වරක් 3 15යි 2යි 17යි. එක් වරක් පහ පහයි එක් වරක් 3 3යි 5යි 12න් එකක් ඉදිරි 5යි. පුතේ 525ක් දාවේ. එහෙම. එහෙනම් ගඩොල් ගන්න 525ක් ආපු කට්ටිය තුස්සන්. හරි එහෙනම් මං කෙලින්ම කියනවා ගඩොල් ගණන 525කි. හරි ඔන්න එක හොයාගත්තා. එහෙනම් යන වියදම දැන් හොයනවා. යන වියදම හොයන්නේ කොහමද? එක ගඩොලක් අල්ලන්න රුපියල් 10 නම් ඒ වාගේ 525කට රුපියල් කීයක් එනවා පුතේ? 5250ක් එනවා. එහෙනම් ඔය කියන විදියට ඔය ගඩොල් ටික අල්ලන්න රුපියල් කීයක් යනවද? 5250. අපිට කියන්නේ මේ මුදල කීයට වැඩි කියලා පෙන්වන්න කියලා. 5000ට. 5000ට වඩා වැඩිද නැද්ද? වැඩිද? පෙන්වන්න බෑ. එහෙනම් අපි කියන්න ඕනේ රුපියල් 5250 විශාලයි කාට වඩාද? රුපියල් 5000ට වඩා. එච්චරයි. හරි කට්ටිය. අන්න දැක්කද කෙලින්ම අසමානතාව දාලා කියනවා එයාට වඩා මෙයා විශාලයි. ඔන්න 8 වෙනි ප්‍රශ්නේ ඒ කොටස. බලන්න B කොටස. හරි. හරි. දැන් එනවා පුතේ මම මේ කොටස මකන්න. මොකද ඊළඟ කොටසට මම හිතන විදියට මේ චුට්ටි ඉඩ ප්‍රමාණයක් මදි වෙයි. සමහර විට ඇති වෙයි බලමු. හරි. ඔන්න 8 B කොටසට යනවා පුතේ. 8 B කොටස. අටේ B කොටස බලන්න. අටේ B කොටස බලන්න. කියනවා 12 6 3. කියනවා ශ්‍රේණියේ 6 වන පදයේ T6ද 9 වන පදයේ T9ද නම් 6 වෙනි පදය කියන්නේ කොහොමද T6 නේ 9 වන පදයේ T9 නම් T6 සමානයි T6 සමානයි 8යි T9 බව පෙන්වන්න. මෙන්න මේක බව පෙන්වන්න කියන්නේ. දැන් අපිට කියන්නේ පුතේ T6 උත්තරේ T9 වැඩි කිරීම 8ට සමානයි කියලා පෙන්වන්නේ කියන්නේ. එහෙනම් ඔය කියන විදිහට අපි කවුද හොයන්න ඕනේ? T6 හොයන්නත් ඕනේ. T9 හොයන්නත් ඕනේ. පැහැදිලි කට්ටිය. එහෙනම් මට කියන්න මේක බැලුව බැලමට මොන ශ්‍රේණියක්ද? ගුණෝත්තර ශ්‍රේණියක් නේද? ඇයි මේ 12 6 උනේ දෙකෙන් බෙදිලා කියන භාගයෙන් වැඩි වෙලා 6 3 උනේ භාගයෙන් වැඩි වෙලා. එන එකම සංඛ්‍යාවෙන් වැඩි වෙන්නේ. එහෙනම් මෙයා මොන ශ්‍රේණියද? ගුණෝත්තර ශ්‍රේණිය. එහෙනම් අපි මෙතන හොයන්න ඕනේ කාවද? 6 වෙනි පදෙයි 9 වෙනි පදෙයි. හරි. මට කියන්න පදයක් හොයන්න කලින් අපි හොයාගන්න ඕනේ කවුද? පොදු අනුපාතය. කවුද පොදු අනුපාතය? මට කියන්න පොදු අනුපාතය කියන්නේ මොකද්ද? සමාන්තර ශ්‍රේණිවල පොදු අන්තරය කියන්නේ පපා අඩු කිරීම පෙපා. ගුණෝත්තර ශ්‍රේණිවල පොදු අනුපාතය කියන්නේ පපා බෙදීම පෙපා. හොයමු. එහෙනම් පසු පදයේ 6යි පෙර පදයේ 12යි උඩයි යටයි කියමුනොත් 6ව 1යි 6ව 2යි කියලා ඔය කියන විදියට පොදු අනුපාතය කීයද? භාගය. පැහැදිලි කට්ටිය. දැන් හොයන්න ඕනේ කීවෙනි පදයේද? 6 වෙනි පදෙයි 8 වෙනි 9 වෙනි පදෙයි. ඔන්න මම 6 වෙනි පදේ හොයනවා. එහෙනම් මම යන්නේ T කීය හොයන්නද පුතේ? 6 හොයන්න යන්නේ T6. මට කියන්න ගුණෝත්තර ශ්‍රේණියක පදයක් වෙන සමීකරණය මොකද්ද? Tn සමානයි AR වල n ඍණ 1. පැහැදිලි කට්ටිය. එහෙනම් Tn ට දාන්න කීයද? 6. 6නේ. A කියන්නේ මුල් පදේ 12යි. පොදු අනුපාතේ භාගයයි. ඒකේ කීයද? n කියන්නේ 6 ඍණ 1. ඔය කියන විදිහට 12 වාරයක් භාගේ කීවෙනි බලයද පුතේ? 5 වෙනි බලය. පැහැදිලි කට්ටිය. එහෙනම් මේක චුට්ටක් සුළු කරොත් 12 වාරයක් 1/5 බෙදීම 2/5 කියන්න බැයිද? පැහැදිලි කට්ටිය. එහෙනම් දැන් මට මේක ලියන්න පුළුවන් මෙහෙම. 12 වැඩි කිරීම 1/5 වෙනි බලය කියන්නේ කීයද? එකමනේ 1 වැඩි කිරීම 1 වැඩි කිරීම 1 වැඩි කිරීම එකමනේ එන්නේ. එකමයි. යට 2/5 කියන්නේ කීයද? එකපාර ගමු. 2/5 කීයද? 2 වරක් 1 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16 වරක් 2 32යි. එහෙනම් මෙතන කැපෙන චක්‍රයක් ගන්න. 4යි. 4 3යි 4 8යි. එහෙනම් උත්තරය එනවා 3 වරක් 1 3 8 8.
එන උත්තර එනවා පුතේ 8න් 3. පැහැදිලි කට්ටිය? ඔන්න එන පුතේ T6 ඒ කියන්නේ 6 වෙනි පදේ එනවා කීයද 8න් 3. එහෙනම් මම දැන් හොයනවා පුතේ T9. ඔන්න බලන්න T9 හොයනවා. එහෙනම් පදයක් හොයන සමීකරණ Tn සමානයි AR වල එන්ට්‍රි එක. එන්ට දාන්න 9. A කියන්නේ මුල් පදයේ 12යි. R කියන්නේ පොදු අනුපාතයේ භාගයයි. මෙතන 9 හරින එකයි. එහෙනම් ගැලින් වෙනවා 12 වැඩි කිරීම භාගය කීවෙනි බලයේද? 8 වෙනි බලය. පැහැදිලි කට්ටිය? හරි. එහෙනම් ගැලින් වෙනවා පුතේ 12 වැඩි කිරීම 1 8 8 2 8. පැහැදිලි කට්ටිය? හරි. එතකොට ගැලින් වෙනවා පුතේ 12 වැඩි කිරීම 1 8 කියන්නේ කීයද? එකමයි. එක කී වතාවක් කරනොත් එක් වරක් 1යි එක් වරක් 1යි එක් වරක් 1යි. 2 8ක් කියන්නේ කීයද? 2 8ක් කියන්නේ කීයද? ඇවුනේ. දෙවරක් 2 4යි 4ක් 2 8යි 8වරක් 2 16යි 16 වරක් 32යි 32 2 64යි 64 2 128යි 128 2 256යි 256. මේ දෙන්න කැපෙනවා 4. 4 ඒවා 3යි 4 ඒවා කීයද? 64යි. ඇයි බං 256 එකට බෙදලා ආයෙත් එකට බෙදුවොත් නේද 4ෙන් බෙදෙන්නේ. 256 දෙකෙන් බෙදුවොත් 128යි. 128 නැවත දෙකෙන් බෙදුවොත් කීයද? 64යි. එහෙනම් උත්තරය එනවා 3 8 කීයද? 64යි. පැහැදිලි කට්ටිය? හරි. දැන් අපිට කියන්නේ මොකද්ද? අපිට කියන්නේ T9 අගය 8ෙන් වැඩි කරොත් ඒක කාට සමානයි කියලා පෙන්වන්න කියනවද? ඇහුනේ 6ට. දැන් මම කවදාවත් මේ දෙකම දාලා හදන්න යන්නේ නැහැ. මම ගන්නවා මේක. මොකද්ද? 8යි T9 කොහොමද? 8යි T9 කියන්නේ කවුද කියලා බලන්න යන්නේ. 8යි T9 කියන එකේ තේරුම මොකද්ද? 8 වැඩි කිරීම T9 කියන එක. පැහැදිලි කට්ටිය? එහෙනම් 8 වාරයක් T9 කීයද? හෙව්වා 3 8 64යි. පැහැදිලි කට්ටිය? එහෙනම් මට කියන්න පුළුවන් 8යි T9 කියන්නේ මේක. දැන් කැපෙනවා 8 ඒවා 1යි 64 8 ඒවා 8යි. එහෙනම් 8යි T9 කියන්නේ කවුද? උඩ 3යි යට 8යි. පැහැදිලි කට්ටිය? එහෙනම් 3 8 8 කියන්නේ කවුද? 3 8 8 කියන්නේ කවුද? T6. පැහැදිලි කට්ටිය? මට එහෙනම් පුතේ දැන් මෙතෙන්ට දාන්න පුළුවන් 8යි T9 සමානයි කවුද? මෙයා සමාන වෙනවා කාටද? T6ට. පැහැදිලි කට්ටිය? මෙයා සමානයි කෙලින්ම T6ට. එහෙනම් මෙතෙන්ට දාන්න පුළුවන් T6 කියලා. ඕක නේද වෙන්නන්න කියන්නේ. අර දැන් දෙපැත්ත මාරලා තියෙන්නේ මම අනිත් පැත්ත වල ලියනවා T6 සමානයි 8යි T9. පැහැදිලි කට්ටිය? තේරුණාද? ඉතින් ඕක ඕන්න මෙහෙම හදන්න පුළුවන්. නැත්තම් මේක ආදේශ කරා මේ දෙපැත්තට ආදේශ කරන් ගිහිල්ලා කපාගෙන ගිහිල්ලා හදන්න පුළුවන්. එහෙම පුළුවන්. තේරුණා? අවසානයේ මේ දෙපැත්ත සමානයි කියලා පෙන්වන්නට ඉතින් එහෙම කරන්න පුළුවන්. තේරුණා? ඒක Tamanට කැමති විදිහකට කරන්න. මම ඕන්නම් මේ දෙපැත්ත දාගෙන ගිහින් දැන් මේකට මේක සමානයි නම් අවසාන ලැබෙන උත්තර දෙයක් මක් වෙන්න ඕනේද? සමාන වෙන්න ඕනේ නේද? මම නිකන් පදිරි වැඩක් කරන්න. හරිද? වැඩි හිතන්න එපා. ඔන්න. මම නිකන් ජොලියට වගේ සීන් එකක් දාන්න. වැඩි හිතන්න එපා. මේක මෙහෙම හදපල්ලා. මේකට මේක සමාන නම් අවසාන සුළු කරලා උත්තර දෙයක් මක් වෙන්න ඕනේද? සමාන වෙන්න ඕනේ. ඔන්න දැන් මම ඕකට ආදේශ කරලා කරගෙන යනවා. ඕම් බාන්න. එහෙමත් වෙන්නන්න පුළුවන්. නමුත් ලස්සනයි මේ විදිහට පෙන්නුවා. නමුත් ලස්සනයි පුතේ මේ විදිහට පෙන්නුවා. ඕම් බලන්න. නිකන් කියන්නේ මේක වැඩි දුර හිතන්න පුළුවන් කට්ටිය. T6 සමානයි 8යි T9. T6 කියන්නේ කවුද? AR වල කීවෙනි බලයද? 5 වෙනි බලය. කතා පැහැදිලි කට්ටිය. පළවෙනි පදේ කියන්නේ A, දෙවෙනි පදේ කියන්නේ AR, තුන්වෙනි පදේ කියන්නේ AR වල 2, හතරවෙනි පදේ කියන්නේ AR වල 3, පස්වෙනි පදේ කියන්නේ AR වල 4. පැහැදිලි කට්ටිය? එහෙනම් 8 වාරයක් T9 කියන්නේ AR වල කවුද? 8. පැහැදිලි කට්ටිය? දැන් ඔය කියන විදිහට බං දෙපැත්තෙම මොකද වෙන්නේ? දැන් එකම ගානක් නේද දාන්නේ? එකම ගානට දානවා නම් ඔය දෙකේම ආරම්භක පදේ මොකද වෙන්නේ? සමානයි. ඔය දෙකේම පොදු අනුපාතය මොකද වෙන්නේ? සමානයි. පැහැදිලි කට්ටිය? එහෙනම් මට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. මට පුළුවන් පුතේ මෙහෙම දෙයක් කරන්න. මොකද්ද? මේ දෙපැත්තම මම
බෙදනවා ඒකිනුත් බෙදන්න පුළුවන් R පහිනුත් බෙදන්න පුළුවන්. ඒකිනුත් බෙදන්න පුළුවන් R පහිනුත් බෙදන්න පුළුවන්. එහෙනම් ඒට ඒ කැපෙනවා මේකට මේක කැපෙනවා. ඒ කියන්නේ උඩ සෙට් එකට යට සෙට් එකේ කීයක් තියෙද? 1යි. එහෙනම් මේකට අපිට කියන්න පුළුවන් 1යි කියලා. පැහැදිලි කට්ටිය? එතකොට මෙතන මෙයාට මෙයා මොකද වෙන්නේ? කැපෙනවා. දැන් පාද සමාන නම් දර්ශක බෙදෙනවා කියන දර්ශක අඩු වෙනවා. මොකක්ද දෙන්නේ එතකොට? ඇහුන්නේ. මොකක්ද දෙන්නේ? ඇහුන්නේ. අට වැඩි කිරීම කවුද? ඇහුන්නේ. R වල ඇහුන්නේ. තුන්වෙනි පැහැදිලි කට්ටිය. එහෙනම් දැන් කියන්න පුළුවන් 1 සමානයි 8 වැඩි කිරීම R කියන්නේ කවුද? භාගයයි. භාගය තුන්වෙනි බලය. ඒ පොදු අනුපාතي භාගය. පැහැදිලි කට්ටිය. එහෙනම් කියන්න පුළුවන් පුතේ 1 සමානයි 8 වැඩි කිරීම කියන්නේ 1 තුන්වෙනි බලය යට 2 තුන්වෙනි බලය. පැහැදිලි කට්ටිය. එහෙමනම් කියන්න පුළුවන් 1 සමානයි 8 වාරයක් 1 තුන්වෙනි බලය 1යි 2 තුන්වෙනි බලය 8යි. පැහැදිලි කට්ටිය. මේකට මේක ලැබුණා අවසානයේ මොකද වෙන්නේ? එම නිසා 1 සමානයි 1 වෙනවද නැද්ද? පැහැදිලි කට්ටිය. ඒර 1 සමානයි 1 වෙනවා කියන්නේ මේ දෙක සමානද නැද්ද? පැහැදිලි කට්ටිය. ඇයි මේ දෙක සමාන හින්දානේ බල ලැබෙන උත්තර සමාන වෙන්නේ. බැරි වෙලා හරි දෙපැත්තේ උත්තර දෙක අසමාන වුණා නම් සමාන වෙනවද? මේ දෙපැත්ත මේක උත්තරයක් ආව හින්දා කියන්න පුළුවන්. එම නිසා මුඩමුව මොකද වෙන්නේ? සමානයි. පැහැදිලි කට්ටිය. ඕක ඉතින් වැඩි දුර හිතන්න පුළුවන් නම් හිතපන්. හිතන්න කියලා මහ ලොකු දෙයක්වත් නැහැ. මතක තියාගන්න දෙන්නේ සමානයි කියලා පෙන්නන්න නම් ඒකේ ලැබෙන උත්තර දෙක සමානයි කියවන එකයිනේ. ඇයි මේ දෙන්න සමාන වෙනවා නම් අනිවාර්යෙන් අවසාන උත්තර දෙකක් එන්න ඕනේද? සමාන. බැරි වෙලා හරි මේ උත්තර දෙකේ අගයන් දෙක අසමාන වුණොත් කවදාවත් මේ උත්තර දෙක මොකද වෙන්නේ? සමාන වෙන්නේ. පැහැදිලි කට්ටිය. ඒක මතක තියාගන්න. බලන්න ඊළඟට ඔන්න පුතේ නිර්මාණ ගාන 9 වෙනි ගාන බලන්න 9 1 බලන්න පුතේ හරි අපිට කියනවා මුලින්ම सेंटीमीटर 4ක අරයක් වූ වෘත්තයක් අඳින්න. එහෙනම් අපිට කියනවා අරය සෙන්ටිමීටර 4ක් වෙන වෘත්තයක් අඳින්න කියලා. කව කට්ටට කීයක් ගන්නවද? 4ක් ගන්නවා. 4ක් කරගෙන වෘත්තයක් අඳින්න ඕන. අඳිමු. ඔන්න හරි ඔන්න කව කට්ටට 4ක් ගත්තා. දැන් වෘත්තයක් අඳින්නයි යන්නේ. ඔන්න පුතේ අරේ සෙන්ටිමීටර් 4ක වෘත්තයක් ඇඳා. මම මේ හරියෙන් ඒ කරන හරි දා ගන්න. එක හරි. පැහැදිලි කට්ටිය. ඊළඟට කියනවා එහි ඕනෑම අරයක් ඇඳ එයට වෘත්තයේ හමුවන ලක්ෂ්‍ය D ලෙස නම් කරන්න. හරි. දෙකේ කියනවා එයට කැමති අරයක් අඳින්න කියලා කියනවා. මම මෙතන අඳින්න. මේ කේන්ද්‍රේ. මෙහෙම අඳින්නම්කෝ. ඔන්න අරයක් ඇඳා. ඒක වෘත්තයේ හමුවන ලක්ෂ්‍ය කවුරු කියලාද ගන්න කියන්නේ? D. හරි කට්ටිය. හරි ඔන්න ඒකත් හරි. බලන්න රෝමිලකන් තුන මොකක්ද කියන්නේ? කේන්ද්‍රයේ සිට සෙන්ටිමීටර් 2.5 දුරින් පිහිටන්නාසේද ඉහත අරයට ලම්බක වන්නාසේද ජයයක් ඇඳ ඒ AB කියලා නම් කරන්න කියලා. ඒ AB කියලා නම් කරන්න කියලා කියනවා. අපිට කියන්නේ මෙතන ඉඳන් කොච්චර දුරින්ද? කේන්ද්‍රයේ සිට සෙන්ටිමීටර් 2.5. මම මොකද කරන්නේ? කව කට්ටට ගන්නවා කොච්චරද? සෙන්ටිමීටර 2.5. මේ බලන්න.
කව කට්ටට ගන්නවා සෙන්ටිමීටර 2.5ක්. ඕම් ගත්ත 2.5. තිබ්බ පුතේ කේන්ද්‍රේ මෙහෙම ගැපුවා. පැහැදිලි කට්ටිය. දැන් අපි දන්නවා මෙතන ඉඳන් මෙතෙන්ට කීයක් තියෙද? 2.5. පැහැදිලි කට්ටිය. දැන් කියන්නේ මොකද්ද? මොකද කියන්නේ? කියනවා කේන්ද්‍රයේ සිට සෙන්ටිමීටර් 2.5 දුරින් පිහිටන්නාසේද ඉහත ආරයට ලම්බක වන්නාසේද ජයයක් ඇද AB කියලා නම් කරන්න කියනවා. ඒ කියන්නේ මෙතන ඉඳන් 2.5 දුරින් තියෙන්නත් ඕනේ. මෙයාට මේක ලම්බක වෙන්නත් ඕනේ. පැහැදිලි කට්ටිය. එහෙමනම් මෙතනින් ලම්බකයක් අහන්න ඕනේ නේද? ලම්බකයක් අහන්න පුළුවන්. මේ ලම්බ සමච්ඡේදයක් අහන්න පුළුවන් දෙපැත්තෙන් ඡාපදයක් කපලා. එහෙම නැත්නම් ලම්බකයක් කියන අංශ කීයද? ඇහුනේ. 90ක් ගහන්න පුළුවන්. එහෙනම් මෙතනින් පුළුවන් පුතේ අපිට 90ක් ගන්න. මම 90ක් ගන්න. මේ බලන්න. ඕන්නයි ඉතින් මේ මෙතනින් මෙහෙම කපලා මේ දෙකේ තියලිවරලා පුතේ මොකද වෙන්නේ? ලම්බ සමච්ඡේදකයක් අහන්න පුළුවන්. ඔය තියෙන්නේ. ඔහොම. නැත්තම් කෙලින් මෙතනින් 90ක් ගහන්නත් පුළුවන්. පැහැදිලි කට්ටිය? හරි. දැන් එහෙනම් මම කරන්නේ මොකද පුතේ? මේක යා කරනවා. මෙන්න මේ දෙක යා කරනවා. එතකොට අර කියන අවශ්‍යතාවය ලැබෙනවනේ. අර කියන අවශ්‍යතාවය ලැබෙනවා. බාණ්ඩ මෙයාට 2.5ක් දුරින් මෙයාට ලම්බකයි. එයා ගන්න කියන්නේ කවුරු කියලාද? AB කියලා. හරි කට්ටිය? හරි. අන්නේ ජයයත් හරි. රෝමිලක 4. බලන්න මොකද්ද කියන්නේ කියලා. BC 5ක් වන පරිදි BC ජයයක් අඳින්න. BC 5ක් නේද? එහෙනම් දැන් කව කට්ටට කීයක් ගන්න ඕනිද? 5ක්. දැන් කියනවා BC 5ක් වෙන එක. එහෙනම් B වල ඉඳන් C ට 5ක් ගන්න නම් කව කට්ටට ගන්න ඕන කීයක්ද? 5ක්. 5ක් කියන්නේ 5ක් ගත්තා. දැන් කියන්නේ B වල ඉඳන් කීයද? 5ක් නේද? B ට තිබ්බා තියරි වරලා පුතේ. ඉරස් වුණා වගේ. B ට තිබ්බා පුතේ. B වල ඉඳන් C ට 5ක්. ඔහොම නේද? පැහැදිලි කට්ටිය? එහෙනම් A කැපිච්ච තැන තමයි පුතේ C වෙන්නේ. එහෙනම් මේක තමයි පුතේ C වෙන්නේ. හරි කට්ටිය? ඔන්න BC ජයයක් අඳින්න කියන්නේ. BC ජයය අඳින්න. එහෙනම් මෙයයි මක් කරන්න ඕනිද? යා කරන්න ඕන. පැහැදිලි කට්ටිය? හරි. එයත් හරි. අවසානයේකද පුතේ? ඔව් අවසානයේ. මොකද්ද කියන්නේ? AB හා BC රේඛාවලට සමදුරින් දුරින් වෘත්තය මත වූ ඊලක්ෂය ලකුණු කර ABCDE චතුරස්‍රය සම්පූර්ණ කරන්න. මොකද කියන්නේ? AB හා BC වලට සමදුරින්. කියනවා ABටයි BCටයි සමදුරින් නේද? මට කියන්න. AB BC කියන රේඛා දෙකක් නේද? ඡේදනය වන රේඛා දෙකක්. එහෙනම් ඡේදනය වන රේඛා දෙකකට සමදුරින් පිටන්නේ මොකද්ද? කෝණ සමච්ඡේදකය. එහෙනම් මෙතනින් ගහන්න ඕනේ කෝණ සමච්ඡේදකය. මෙතනින් ගහන්න ඕනේ පුතේ කෝණ සමච්ඡේදකය. එහෙනම් මෙතෙන්ට උල තිබ්බා. දැන් කෝණ සමච්ඡේදය ගහන ඔහොම කෝණේ කැපුවා. එතන තියලා පුතේ මේක දෙකට කැපුවා. මෙහෙම කැපුවා. ඊට පස්සේ මොකද කරන්නේ පුතේ? මෙයයි යා කරනවා. කෝණ සමච්ඡේදකේ හරි. ඒ කියන්නේ මේ දෙකම දැන් සමාන දුරින් යනවා. මෙන්න මෙහෙම තියලා මේක යා කරනවා. ඊට පස්සේ මේක ගිහිල්ලා වෘත්තය හම්බෙන තැන කවුරු කියලාද ගන්න කියන්නේ? ඒක ගිහිල්ලා වෘත්තය මත වූ ඊලක්ෂය ලකුණු කරන්න. මේ දෙකට සමදුරින් ගිහිල්ලා වෘත්තය හම්බෙන තැන කවුරු කියලා නම් කරන්න කියන්නේ? හරි කට්ටිය? ඊට පස්සේ කියනවා ABCE වෘත්ත චතුරස්‍රය නිර්මාණය කරන්න. ABCE. එහෙනම් වෘත්ත චතුරස්‍රයේ මෙයාට යා කරන්න ඕන පුතේ. මෙයාට යා කරන්න ඕන. ඔන්න වෘත්ත චතුරස්‍රය. වෘත්ත චතුරස්‍රයක් කියන්නේ වෘත්තයක් මත ලක්ෂ 4ක් පිහිටන නැත්නම් ශීර්ෂ 4 පිහිටන චතුරස්‍රය. හරි කට්ටිය?
මේක සම්පූර්ණයෙන් හරි කට්ටිය තුස්ස. ඔන්න බාන්න අද නිර්මාණය ඉතාමත්ම ලේසි. ඔන්න ඒකත් හරි. ඒක සරලම නිර්මාණය. සරල නිර්මාණය. හරි. නවය 10 බලන්න. 10 වෙනි ගානේ පේලි 3යි තියෙන්නේ නේද? බලමු. පේලි 3 උනාට කොච්චර තියෙද බලන්න. දහය. හොඳට බලන්න. ABCD යනු ඒ කෝණය මහා කෝණයක් පරිදි වූ සමාන්තර ආශ්‍රයකි. මෙහෙමනේ කියන්නේ. ඔන්න ඔහම සමාන්තර ආශ්‍රයක් තියෙනවලු. ඒ මහා කෝණයක් ඔකනේ කියන්නේ A B C D. සමාන්තර ආශ්‍රයක් නම් සම්මුඛපාද සමාන්තරයි සම්මුඛපාද සමානයි කියලා දාගන්න. එතකොට තමයි ඉතුරු දේවල් පේන්නේ. පැහැදිලි කට්ටිය? හැබැයි ඉතුරු ලක්ෂණ ඔළුවේ තියෙන්න ඕනේ. සම්මුඛ කෝණ සමානයි විකර්ණ කියන එක සමච්ඡේදනය වෙනවා විකර්ණයෙන් වර්ගඵලය දෙකට බෙදෙනවා ඒව ඔළුවේ තියාගන්න ඕන. හරි. කියනවා DA සමානයි AE වෙනසේ. D ගන්න. අපිට DA සමානයි AE. AE DA සමානයි AE වෙන්න නම් මේ පැත්තෙන් වගේ තියෙන්න ඕනේ. අපන් AE වෙනසේ DA E දක්වා දික් කරද. DA නම් 15ට. 15ට දික් කරලා තියෙනවලු. හැබැයි මෙයාට මෙයා සමාන නම් මෙයාත් ඉරි කීයක් වෙන්න ඕනේද? 2යි. පැහැදිලි කට්ටිය? එහෙනම් මෙතන කවුද? E. පැහැදිලි කට්ටිය? දැන් කතාව හරි. ඊළඟට කියනවා පුතේ දික් කරන ලද EB. EB දික් කරන්න. EB කියන්නේ මෙහෙටනේ. එහෙනම් කොහොම දික් කරන්නේ? පැහැදිලි කට්ටිය? දික් කරන ලද EB රේඛාව හා DC කියන්නේ මෙහෙට දික් කරන්න. කියනවා FD හමු වෙනවලු. එහෙනම් මෙයා F. පැහැදිලි කට්ටිය? මෙයා FD පුතේ හමු වෙනවලු. හරි. ඊළඟට කියනවා පුතේ අදාළ දත්ත අතුලත් වෙන සේ රූප සටහනක් යඳ ABFC මෙයා මෙන්න මෙයා සමාන්තර ආශ්‍රයක් බව සාධනය කරයි. හරි මේ රූපය දුමු කට්ටිය තුසන් හරියට. මේ රූපය දුමු කට්ටිය බාණ්ඩ සරලයි. මේ ගාන හරි ලේසි. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමයේ දෙපැත්තට කරකවන්න තියෙන්නේ. තාමත් සරලයි. දැන් සාධනය කරන්න කියනවා නේද? එහෙනම් මුල්ම මාතෘකාව මොකද්ද? ඇහුන්නේ. සාධනය කරනවා නම් මුල් මාතෘකාව දත්තය. මට කියන්නේ මේකේ දන්න જાති මොනවද? නිකන් කෙටියෙන් කියන්නේ දන්න જાති A B C D කවුද? සමාන්තරාශ්‍රයකි. පැහැදිලි කට්ටිය? A B C D සමාන්තරාශ්‍රයක් කිව්වා. ආයෙ මොනවද දන්නේ? DA සමානයි AE. ආයෙ දන්නේ DA සමානයි AE. කොච්චරයි දන්නේ? පැහැදිලි කට්ටිය? දත්තේ හරි. ඊළඟ මාතෘකාව මොකද්ද? දින්ඩඩක් ගාලා සාධනය කළ යුත්තේ. එහෙනම් සාකයු. දැන් මට කියන්න සාධනය කරන්න ඕනේ මොකද්ද? ABFC. මේ ABFC සමාන්තරාශ්‍රයක් බව. හරි. දත්තේ සාධනය කළ ඊළඟට නිර්මාණයක් තිබ්බද නැද්ද? තිබ්බ මම අර කඩිරක් දැම්මේ. ඒක තෝ එළියද? මොකද්ද? AC යා කිරීම. හරි. අවසාන මාතෘකාව මොකද්ද? සාධනය. හරි. දැන් සාධනය කරන්න ඕනේ මෙහා සමාන්තරාශ්‍රයක් කියලා නේද? මට කියන්න චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්න පුළුවන් විදි මොනවද? එක සම්මුඛපාද සමාන්තර නම් ඌ මොකෙද්ද? සමාන්තරාශ්‍රය. දෙක සම්මුඛපාද සමාන නම් ඌ මොකෙද්ද? සමාන්තරාශ්‍රය. තුන සම්මුඛ කෝණ සමාන නම් ඌ මොකෙද්ද? සමාන්තරාශ්‍රය. හතර විකර්ණ කියන එක සමච්ඡේදනය වෙනවා නම් මොකෙද්ද? සමාන්තරාශ්‍රය. තව එකක් තියෙනවා.
ගොඩක් වෙලාවට අහන එක. මොකද එක් සම්මුඛ පාදයුගලක් සමාන හා සමාන්තර නම් වූ මොකෙද්ද? සමාන්තරාශ්‍රය. හරි. එහෙනම් පුතේ මේක සමාන්තරාශ්‍රයක් කියන්න පුළුවන් විදි මොනවද? දැන් අපි දන්නවනේ මෙහෙම කතාවක් හොඳට අහගන්න. මේකට මේක සමාන්තරයි කියන්නේ මුයි සමාන්තරද නැද්ද? එකම රේඛාවනේ සමාන්තරයි. පැහැදිලි කට්ටිය? හරි. දැන් මට කියන්න මේ කතාව මේ පාදේ මැද කියලා දුන්නේ ඇයි? මේ පාදේ මැද කියලා දුන්නේ ඇයි? අන්න ඒක චුට්ටක් කල්පනා කරන්න ඕනේ. මේ පාදේ මැද දැන් පුළුවන් නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමේ දාන්න. මේ බලන්න. මේ ත්‍රිකෝණේ මේ ලොකු ත්‍රිකෝණ සලකන්න. ලොකු ත්‍රිකෝණේ මේ පාද මධ්‍ය ලක්ෂ මූණයේද? මුට මූ සමානයිනේ. එහෙනම් ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට අදින සමාන්තර රේඛාවෙන් ඉතිරි පාදේ මොකද වෙන්නේ? සමච්ඡේදය. පැහැදිලි කට්ටිය? හැබැයි දැන් මේ දේවල් පේන්නේ ඇයි? සමාන්තරාශ්‍රයක් කියනකොට සම්මුඛ පාද සමාන්තරයි කියලා දාගත්ත නිසා. නේද? නැත්තම් පේන්නේ. බත් මේ පාදෙ මැද මෙයාට මෙයා සමාන්තර නම් මෙන්න මූ සමානයි කියලා කියන්න පුළුවන්. පැහැදිලි කට්ටිය? හරි. දැන් එහෙනම් ඊළඟට කියන්න පුළුවන් මොකක්ද? දැන් එහෙනම් ඊළඟට කියන්න පුළුවන් මොකක්ද? හරි. තව කතාවක් ආවනේ දැන් ඔන්න. තව කතාවක් ආවා. ඒක ඕන වෙයිද නැද්ද? බලමු. වැඩි ඉවරයි. සිම්පල්. දැන් අනිත් පැත්තේ හිතන්න. දැන් මේ ත්‍රිකෝණය හිතන්න මෙහෙම. මේ ත්‍රිකෝණය ගැන ඔහම හිතුවොත් මේ පාදේ මැද මෙයා කියලා දන්නවද නැද්ද? දන්නවද? මේ පාදේ මැද ඉඳන් මෙයාට සමාන්තර රේඛාවක් ගෙවුවොත් මුන් දෙන්න මොකද වෙන්නේ? ඇහුන්නේ නැහැ. ඇහුන්නේ සමාන වෙන. ඇයි? මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝම මේ එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තර රේඛාවක් ගෙවුවොත් මෙයාට මෙයා මක් වෙනවද? සමාන. ඇදිරි කට්ටිය. දැන් ඉතින් කියන්න දෙයක් නැහැනේ. මෙයානි සමාන්තරාශ්‍රයක් කියන්න තියෙන්නේ. එක් සම්මුඛ පාදයුගලක් සමානයි එක් සම්මුඛ පාදයුගලක් සමාන්තරයි. එහෙනම් මෙයා කවුද? සමාන්තරාශ්‍රය. ඇදිරි කට්ටිය. කොහෙන්ද පටන් ගත්තේ කියන්න බෑ. කොහෙන්ද පටන් ගත්තේ? මම කොළ පාටින් දාලා තියෙන්නේ. කියනවා මේ පාදෙ මැද මෙයා. මෙයාට මෙයා සමාන්තරයි. එහෙනම් මුට මූ මොකද වෙන්නේ? සමාන. හේතුව මා ල ප්‍ර වි. පැහැදිලි කට්ටිය. ඊට පස්සේ කියනවා මුට මූ සමානයි. කලින් පෙන්නුව සාධිතයි. මුට මූ සමාන්තරයි. දන්නවා. එහෙනම් මුට මූ මොකද වෙන්නේ? සමානයි මා ල ප්‍ර වි. පැහැදිලි කට්ටිය. දැන් එහෙනම් අපි දන්නවා මෙයාට මෙයා සමාන්තරයි. ඒක දත්තය මුට මූ සමානයි දැන් පෙන්නුවනේ. එහෙනම් මෙයා කවුද? සමාන්තරාශ්‍රය. වාණි තාම සරලයි. ඔන්නම පටන් ගන්න. මෙතනින් පටන් ගන්න. මොකද්ද පටන් ගන්නෙ? DA සමානයි AE. බලා ගන්න පුතේ. DA සමානයි AE. ඒක දීලා තිබ්බනේ. දත්තය. හරි. ඔන්න මෙයාට මෙයා සමානයි. දැන් මුට මූ සමාන්තරයි කියන. මොකද? DF සමාන්තරයි AB. DF සමාන්තරයි කවුද? AB. ඒව දත්තය කියලා ගන්න පුළුවන්. ඇයි ඒ? සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද කොහොමත් මොකද වෙන්නේ? සමාන්තරයි. පැහැදිලි කට්ටිය? එහෙනම් දැන් හරිනේ. දැන් කිව්වා. මෙයාගේ මැද මෙයාට මෙයා සමාන්තර නම් මුට මූ මොකද වෙන්නේ? සමානයි. එහෙනම් එම නිසා අපිට කියන්න පුළුවන් පුතේ කවුද? FB සමානයි BE වෙනවා. ඒකට හේතුව මා ල ප්‍ර වි. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝම. පැහැදිලි කට්ටිය? ඔන්න දැන් අපි මෙයාට මෙයා සමානයි කියලා තියෙනවා. එයාට එයා සමානයි කියලා. දැන් මේ පැත්තෙන් මෙහෙට යන්න. මේ පාදෙ මැද මෙයාට මෙයා සමාන්තරයි මුන් දෙන්න සමානයි. පැහැදිලි කට්ටිය? එහෙනම් කියමු. මෙයාට මෙයා සමානයි. අලුතින් පටන් ගමු. ඔන්න මම කියනවා FP සමානයි BE. මෙයාට මෙයා සමානයි කිව්වා. ඇයි ඒක කියන්නේ? කලින් කරාද නැද්ද? කරා නම් සාධනීය past tense. මොකද?
සාධිතයි. පැහැදිලි කට්ටිය? හරි. දැන් කියනවා මෙයාට මෙයා සමානයි. මුටමෝ සමාන්තරයි. කවුද? BC සමාන්තරයි DE. ඒක දන්නවා. BC සමාන්තරයි කවුද පුතේ? DE. පැහැදිලි කට්ටිය? ඒක දන්නවා දත්තේ. ඒ සමාන්තර ආශ්‍රිත සම්මුඛ පාදනේ. පැහැදිලි කට්ටිය? එහෙනම් දැන් කිව්වා මේ පාදෙ මැද මෙයාට මෙයා සමාන්තර නම් මුන් දෙන්න මොකද වෙන්නේ? සමානයි. පැහැදිලි කට්ටිය? එහෙනම් එම නිසා කියන්න පුළුවන් පුතේ DC සමානයි කාටද? CF ට. පැහැදිලි කට්ටිය? හේතුව මාල ප්‍රවි එක් සම්මුඛ පාදයක සිට එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට අඳින සමාන්තර රේඛාවෙන් ඉදිරි පාදයේ සමච්ඡේදනය වේ. හරි. දැන් එහෙනම් අපි කිව්වා මෙයාට මෙයා සමානයි කියලා කිව්වා. පැහැදිලි කට්ටිය? එහෙනම් දැන් අපිට කියන්න පුළුවන් මොකක්ද? මෙයාට මෙයා සමානයි දත්තේ සමාන්තරාසය සම්මුඛ පාද. මෙයාට මෙයා සමානයි දැන් දුන්නද නැද්ද? හදාගත්තා. එහෙනම් මුන් දෙන්න මොකද වෙන්නේ? සමානයි. මුන් දෙන්න මොකද වෙන්නේ? සමාන්තරයි. මු කවුද? සමාන්තරාසය. දැන් අපි කිව්වා නේද? මෙයා මෙයාට සමානයි කියලා කිව්වද නැද්ද? කිව්වා. දැන් කියනවා මෙයා මෙයාට මොකද වෙන්නේ? සමානයි සමාන්තරාසය සම්මුඛ පාද. පැහැදිලි කට්ටිය? එහෙනම් දැන් කියනවා DC සමානයි AB. DC සමානයි AB. එකට කියන්න පුළුවන් සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද. පැහැදිලි කට්ටිය? දැන් කිව්වා DC කියන කෙනා CF ට සමානයි. DC කියන කෙනා AB ට සමානයි. එම නිසා මොකද වෙන්නේ? CF සමානයි කවුරු වෙනවද? AB වේ. පැහැදිලි කට්ටිය? එහෙනම් CF කියන්නේ මූ සමානයි AB. ඒ වගේ මූමුට මොකද වෙන්නේ? සමාන්තරයි. එහෙනම් CF සමාන්තරයි AB වේ. පැහැදිලි කට්ටිය? එහෙනම් එක් සම්මුඛ පාදයක වල සමානත් උනා සමාන්තරත් උනා. එහෙනම් කෙලින්ම කියන්න පුළුවන් එම නිසා මොකද වෙන්නේ? ABFC කවුද? සමාන්තරාශ්‍රයකි. හේතුව ලියන්න ඕනේ. මොකද හේතුව? එක් සම්මුඛ පාද යුගල සමාන හා සමාන්තර වීම. ඔන්න කතාව. ඔච්චරයි සීන්. පැහැදිලි කට්ටිය? මේක හරියට කරපු කට්ටිය තුස්සා. 1යි 2යි ඉන්නේ කීපද? බලන්න කරන්න කියලා දෙයක් නැහැ. මතක තියාගන්න මධ්‍ය ලක්ෂ ප්‍රමේය හෝ මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝම. ඊට මෙඩ කරකවන්න තියෙන. දැන් මේකේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයයක් තිබුණේ විලෝමي තමයි තිබ්බේ. ඔන්න සරලයි. හරි. ඔන්න පුතේ අපි පළවෙනි ජ්‍යාමිතිය ගාන කරා. ආමේ තව කතාවක් මට කියන්න අමතක වෙයි මතක් වෙච්ච නිසා කියන්න. මතක් වෙච්ච නිසායි කියන්නේ මේ අඟහරුවාදා අර A+ පේපර් තියෙනවා. හරිද? කාට හරි මෙහෙ ලියන්න එන්න බැරි කෙනෙක් ඉන්නවනම් මොකක්ද මේ ගල පිටමට ලියන්න පුළුවන් A+ පේපර් A+ එක දෙන්න යන්නේ. ෆුල් පේපර් එකක් තමයි දෙන්න යන්නේ. හරිද? ඔය රිපෝට් කාඩ් එකේ තියෙනවනේ A+ කියලා. මෙන්න මෙහෙම එකක් තියෙනවනේ. A+ PPR කියලා. A+ පේපර්. එහෙම එකක් තියෙනවනේ. දැන් ඔන්න A+ පේපර් එකක් දෙන්න යන්නේ මේ අඟහරුවාදා. මං අහන්නේ නෑ දැන් ආයේ පුළුවන්ද එන්න බැයිද කින්ද මන්ද? පුළුවන් කට්ටිය වෙලා ලියන්න. ඒක තියෙන්නේ අඟහරුවාදා කියන්නේ 11 වෙනි අඟහරුවාදා. 11 වන අඟහරුවාදා තියෙන්නේ පුතේ පළවෙනි පේපර් එක 4 ඉඳන් හවස 5:30 වෙනකම්. එතකොට පැය 1.5යි. ඒ කියන්නේ පැය මිනිත්තු 30කින් අපි ලියන්න යන්නේ. දෙවෙනි පේපර් එක ඉන්ටර්වල් දෙන්නේ නෑ පුතේ. දෙවෙනි පේපර් එක 5:30 7:30. හරිද? ලියන්න ඕනේ පැය දෙකකින්.
ලියන්න ඕනේ පැය දෙකකින්. ඔන්න කතාව. එතකොට ඕක තමයි කතාව. වෙන පන්ති තියනවද කින්ද මන්ද මොකද දන්නේ. මං අහන්න ගියෙත් නෑ මං දැම්මා. පුළුවන් කට්ටිය ඉතින් ලියන්න. බැරි කට්ටිය නිකන්. ප්‍රශ්නයක් මේක ලියන්න ඕනේ A+ පේපර්. හරිද? ඔයාලගේ මොනවද කිසිම දෙයක් අරන් ඉන්න එපා. වතුර බෝතලයක් අරන් ඉන්න. පෑන් පැන්සල් කවකටු ලඝු පොතක් අරන් ඉන්න. සූත්‍ර කොළ නම් මනම් තියාගන්න බෑ දැන්. ඊට පස්සේ පැය 3:00මාරක් ලියන්න යන්නේ පැය 5 පේපර් එක. මේ වෙලාවමයි ගලපිට මඩක් තියෙන්නේ. යාත්‍රායක ගලපිට මඩේ කියන දෙකම පුතේ ඔය අවස්ථාවේ තියෙනවා. ඔයාලා ලියන්න. තේරුණාද? සමාජයට එක්ක මම මෙතන ඉඳී එක්ක අතන ඉඳී එක්ක දෙකෙන් මන් නැතිවි. තේරුණා? මන් දන්නේ. ඒක නියෝජිතයෝ දෙන්නේ දාලා මම පැත්තටලා ඉඳී. A+ පේපර් එක. මේක ලියන්න ඕනේ. වෙනස වෘත්තම් කරන්න බෑ. බලමු කොහොමද ගන්න කියලා. හරිද? එතකොට ලියන්න කොළ මෙහෙන් දෙනවා. හරිද? කොළ මෙහෙන් දෙනවා. එතකොට ඒ කොළේ අරගෙන තමයි ඔයාලා ලියන්න ඕනේ. තේරුණාද? ප්‍රස්තාර කොළේ පවා මෙහෙන් බොහෝ දුරට මම දෙනවා. ඒක මම ගෲප් එකට දාගන්නම්. මට ඒක ක්ලාස් එක කරගන්න පුළුවන් වුණොත් එහෙමයි, බැරි වුණොත් එහෙමයි. ඒක මම කියන්නේ. තේරුණාද? තොරොන්නක තමයි කතාව. මේ ලියන්න බැයි නම් ඔය ජනාපා ගලපිට මොඩේම ලියන්න පුළුවන්. තේරුණා? මේ බැයි නම් එන්න පුළුවන් ආයි. කැමැත්තක් උඹට කැමැත්තක් කරපන් නැත්නම් නොලිය හිටා. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? පුළුවන් කට්ටිය පුතේ අනිවාර්යයෙන්ම ලියන්න බලමු. මේකට කොහොමද කට්ටිය ලකුණු ගන්න කියලා. තේරුණාද? ඉතින් ඔයාලගේ වෙන පන්ති තියෙනවනේ ඒක මම බාධාවක් කරන්නේ. පුළුවන් හැමෝම ලියන්න. මොකද වෙන ටයිම් එකක් නැහැ. මොකද උදේවරුවක් දාගන්න බෑ ඉස්කෝලේ නේද? ඒකනේ ඉතින් උදේවරුව ගන්න. එතකොට ඔන්න පළවෙනි A+ එක බලමු. හරි. බලන්න පුතේ අපේ දෙවනි ජ්‍යාමිතිය ගාන ඒ කියන්නේ 11 වෙනි ගාන. බලන්න බලන්න දෙකේ කියනවා කේන්ද්‍රය වූ වෘත්තයේ AB න්‍යාය හා CD විස්කම්භයේ පිහිදී ලම්බකව සමච්ඡේදනය වේ. හරි. මට නිකන් මේක පේනවර 10 වසර සීන් එක. ලම්බකුණොත් දෙකට බෙදේ දෙකට බෙදුනොත් ලම්බක වේ වගේ සීන් එක. මෙයා කේන්ද්‍රනේ. මෙයා D මෙයා C ඊට පස්සේ මෙයා ඔහොම තියනවා මෙයා A මෙයා B මෙයා P බලන්න ඔහොම තමයි තියෙන්නේ කියනවා O කේන්ද්‍රීය වූ වෘත්තයේ AB හා CD විස්කම්භ පිහිදී ලම්බකව ඡේදනය වෙනවා ලම්බකයි කියලා කියන්නේ පැහැදිලි කට්ටිය දැන් මොකද තීරිය මොකද කේන්ද්‍රයේ සිට ජ්‍යායකට නැති ලම්බකයෙන් එම ජ්‍යාය මක් වෙනවද සමච්ඡේදිතය වෙනවා පැහැදිලි කට්ටිය අන්න ඒක ඔළුවේ තියෙන්න ඕන හරි දැන් කියනවා පුතේ PD 24යි PD 24යි කො PD P වල ඉඳන් D ට කීයක් තියෙද 24යි එහෙනම් මේක 24යි කියලා කියනවා PD 24යි මෙන්න මේ දුර 24යි ඊළඟට කියනවා CP 6යි CP 6යි CP කියන්නේ මූ නේද මූ කීයද 6යි එන හොඳ ළමයි වගේ කියන්නේ විස්කම්භ කීයද 30යි අරය ඇහුන්නේ 15යි එහෙනම් මේක කීයද 15යි ඔන්න මෙතනින් ගත්තයි මේක කීයද 15යි සෙන්ටිමීටර් මේකත් අරයක් පැහැදිලි කට්ටිය එහෙනම් මෙතනින් ඉඳන් මෙතෙන්ට කීයද 15යි එතන 15ක 6ක් කියම් මේක ඇහුන්නේ 9යි පැහැදිලි කට්ටිය එහෙනම් අපෙන් අහන්නේ වෘත්තයේ අරය සෙන්ටිමීටර් කීයද මුලින් ගහනවා අරය එහෙනම් අරය කීයක් දෙන්න පුතේ 15යි සෙන්ටිමීටර වේ එකපාර ගමු හරි කට්ටිය ඊළඟට කියනවා AB ජ්‍යාය දිග AB ජ්‍යාය දිග හොයන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණයට පයිතිකරස් දාලා මූ හොයා ගන්නවා පැහැදිලි කට්ටිය ඒ වගේ දෙකක් නේද AB කියන්නේ එහෙනම් මෙයා හොය පයිතිකරස් දාලා පයිතිකරස් කියේ පුතේ 90 ඉස්සරහින් තියෙන කර්ණයේ වර්ගය සමානයි ඉතුරු පාද දෙකේ වර්ගයන් එකතුව AP වර්ග ධන කීයද 9 වර්ගය ඔය පට්ටන්තර හැර ලියන්න ඕනේ නෑ රූපේ ලස්සනට දත්තරික ලකුණු කරා නම් මේක බල්ල මිනිස්සයා දන්නවා පුතේ සීන් එක මූ දැනගෙන කරලා තියෙන්නේ
හරි එහෙනම් 15 වර්ගයේ 15 වරක් 15 225යි AP වර්ග ධන 9 වර්ග කියලා 81යි. දැන් මෙයා මෙහෙට දාන්න. කෙලින් වෙනවා AP වර්ග සමානයි ධන 81 අනිත් පැත්තට ගියාම ඍණ 81යි. ඒ කියන්නේ AP වර්ග සමානයි 5න් එකක් 4යි 22න් 8ක් ගියාම 14යි. 144යි. එහෙනම් වර්ගය නැති වෙද්දී අනිත් පැත්තට වර්ග මූලය 144 වර්ග මූලය කීයද පුතේ? 12. එහෙනම් AP එනවා පුතේ 12. නමුත් අපෙන් ගන්න AB නෙවෙයි AB. එහෙනම් AB කියන්නේ 12 ඒවත් දෙකක්. ඒ කියන්නේ කීයද? 24යි සෙන්ටිමීටර්. හරි කට්ටිය. ඕන්න මෙතෙන්ට අර ඇයි මෙහෙම දෙකක් වෙන්නේ කියන හේතුව ලියන්න පුළුවන්. ඇයි AB කියන්නේ AP වගේ ත්‍රිකෝණයක් කියන්නේ ඇයි කියලා ඕන්න මෙතෙන් ලියන්න. මොකද හේතුව? කේන්ද්‍රයේ සිට ජ්‍යායකට ඇඳි ලම්බකයෙන් එම ජ්‍යාය සමච්ඡේදනය වෙන නිසා. පැහැදිලි කට්ටිය? හරි කට්ටිය මේක? හොඳයි. ඔන්න එතකොට ඒ කොටස හරි. ඒකේ ඒ කොටස හරි. ඔන්න දැම්මයි යනවා පුතේ B කොටසට. B කොටස. B කොටස. බලන්න. B ඔබදී මෙයාට මෙයා සමාන්තරයි මෙයාට මෙයා සමාන්තරයි මෙයා P මෙයා Q මෙයා R මෙයා C මෙයා B මෙයා A හරි බලන්න පුතේ බලන්න දී ඇති රූපය පිටපත් කරගෙන එහි සමාන විය යුතු කෝණ යුගල් නම් කරන්න. එහෙනම් මේකේ නම් කරන්න හරි. මේකෙත් දකුණු කරලා අපි පස්සේ කියමුකෝ. සමාන විය යුතු කෝණ යුගල්. මේක දකිද්දි මතක් වෙන්නේ මොනවද? ඉසඩ් අකුර ඒකාන්තර කෝණ විභාග. මෙයාට මෙයා සමාන්තර නම් ඔබ ඉසඩ් අකුරක් තියෙද නැද්ද? තියෙනවා. ඒ කියන්නේ මේ කෝණට මේ කෝණේ සමාන. පැහැදිලි කට්ටිය? ආයි මුටමු සමාන්තරද නැද්ද? සමාන්තරයි. එහෙනම් ඉසඩ් අකුර ඒකාන්තර කෝණ සමානයි. මුටමු සමානයි. පැහැදිලි කට්ටිය? දැන් නිකමඩ කියපන් මේ ත්‍රිකෝණේ එකක් නේ. මේ තව ත්‍රිකෝණයක් නේ. ඒතර මේ ත්‍රිකෝණ දෙකේම සමාන කෝණ යුගල් කී ගන්න තියෙනවද? දෙක ගන්න තියෙනවා නම් ඊතර කෝණ යුගල නිකම්ම මොකද වෙන්නේ? සමානයි. එයි බං. මේකට මේක සමාන නම් මේකට මේක සමාන නම් ත්‍රිකෝණේ කෝණ යුගල් දෙකක් සමාන නම් එකතු 180යිනේ. ඉතිරි කෝණේ නිකම්ම මොකද වෙන්නේ? සමාන වෙනවා. මේකට නිකම්ම සමාන වෙනවා. පැහැදිලි කට්ටිය? එහෙනම් අපිට කියනවා මේව කතාවක්. දී ඇති රූපය පිටපත් කරගෙන එහි සමාන වූ යුතු කෝණ යුගල් නම් කරන්න. ලකුණු කරන්න නෙවෙයි කියන්නේ නම් කරන්න. එහෙනම් නම් කරමු. කෙලින්ම කියමු. මොකද්ද? 1. ආමේ. කවුද ඉදිරිපඩ ගමු? PRQ. PRQ කියන කෝණය. PRQ සමානයි CAB ට. CAB කෝණය වෙනවා. CAB. I PQR. PQR කෝණය සමානයි. PQR සමාන ඉරි දෙකමු. ACB ට. ACB ට. I QPR. QPR කෝණය සමානයි ABC ට. හරි කට්ටිය? කෝණ යුගල් තුනම නම් වෙලා තියෙනවා. දෙකක් විතරක් බෑ. දෙකක් විතරක් නම් කරපු කට්ටිය. තුනම නම් කරපු කට්ටිය. දෙන්නයි තුන් දෙනයි හතරයි. හරි. දැන් කියනවා මට නිකමට කියන්න කෝණ යුගල් තුනම සමාන නම් මේ ත්‍රිකෝණ දෙක මොන කෝණීද? සමකෝණී. වලට මම කරන්නේ කොටද? කරන්නේ නේද? ඔව්. තව කොටස් දෙකක් මම හිතන් තියෙනවා කරන්නේ නේද? ඒක මම කරන්නම් මේ ලබන සතිය දාලා. හරි. එතකොට පුතේ සමකෝණික ත්‍රිකෝණ වල ප්‍රමේයක් තියෙනවා. සමාන කෝණ ඉදිරියෙන් තියෙන පාද අතර අනුපාතය මොකද වෙන්නේ? සමානයි. දැන් කියනවා මේව කතාව. බලන්න. AC කියන්නේ 18යි. මේක පැත්තෙන් තියමුකෝ. ඔය AC 18 රෙද්වල් මට ඕනේ. මම දන්නවා දැන් මේ දෙක සමකෝණී. මේ දෙක සමකෝණී. සමකෝණී ත්‍රිකෝණවල තියෙනවා ප්‍රමේයක්.
සමාන කෝණ ඉදිරියෙන් තියෙන පාද අතර අනුපාත මොකද වෙන්නේ? සමාන. ඒ කියන්නේ මෙහෙමයි. මේ බලන්න. මට කියන්න. එක ඉරක් ඉස්සරහින් තියෙන පාදේ කවුද? කියන්නේ පොඩි ත්‍රිකෝණේ එක ඉරක් ඉස්සරහින් ඉන්නේ කවුද? කියන්නේ පොඩි ත්‍රිකෝණේ එක ඉරක් ගහපු කෝණ ඉස්සරහින් ඉන්නේ කවුද? කවුද? PQ. මේක බෙදීම. ඒක හොඳට මතක තියාගන්න. මේක බෙදීම ලොකු ත්‍රිකෝණේ එක ඉරක් ඉස්සරහින් ගහපු පාදේ කවුද? BC. පැහැදිලි කට්ටිය? ඕක සමානයි චූටි ත්‍රිකෝණේ ඉරි දෙකක් ගහපු කෝණ ඉස්සරහින් ඉන්නේ කවුද? දෙන්න. PR. බෙදීම ලොකු ත්‍රිකෝණේ ඉරි දෙකක් ඉස්සරහින් කවුද ඉන්නේ? AB. ඒ වගේම තමයි පොඩි ත්‍රිකෝණේ ඉරි තුනක් ඉස්සරහින් ඉන්නේ කවුද? QR සමාන වෙනවා ලොකු ත්‍රිකෝණේ ඉරි තුනක් ඉස්සරහින් ඉන්නේ කවුද? AC ට. කතා පැහැදිලි කට්ටිය. මතක තියාගන්න. සමකෝණික ත්‍රිකෝණයක් නම් ත්‍රිකෝණ දෙකක් නම් ඒ ත්‍රිකෝණ දෙකේ සමාන කෝණ ඉදිරියෙන් තියෙන පාද අතර අනුපාත මොකද වෙන්නේ? සමානයි. දැන් ඉතින් ඕකට අර දීලා තියෙන අගයන් ටික දැම්මට පස්සේ නොදන්න එක හොයා ගන්න පුළුවන් වෙයි. බාන්න මොකද්ද කියන්නේ කියලා. AC 18යි. කො AC? AC ඉන්නේ මෙතන. ඔව්. AC කියන්නේ මෙයා 18යි. මේ 18යි. BC 15යි. කො BC? මෙතන ඉන්නේ. මූ 15යි. QR 12යි. QR 12යි. මූ 12යි. QR 12යි. මෙතන වෙන මොනවද දීලා නැහැ. එහෙනම් PR යට AB උදන්නේ මෙතන PQ තියෙනවා. කොහොම නේද? පැහැදිලි කට්ටිය. දැන් අපෙන් අහනවා PQ. එහෙනම් මූ සමානයි මූට නේද? මූ සමානයි මූට නේද? එහෙනම් මූයි සමානයි කියලා ගන්න පුළුවන්ද බෑද? පුළුවන්. පැහැදිලි කට්ටිය. එහෙනම් මෙතනින් ගන්න පුළුවන් නිසා PQ බෙදීම 15 සමානයි කාටද? 12 බෙදීම 18. දැන් හරස් ගුණිත් දාලා මූ මෙහෙට දැම්මොත් PQ වගේ නිකම් එනවා. එහෙනම් 12 බෙදීම 18 වැඩි කිරීම 15. කපන්න. 6ව 2යි 6ව 3යි 3ව 15ට 5යි 5 රත් කීයද? 10යි. එහෙනම් PQ කියන්නේ කීයක් කියනවද? 10යි. හරි කට්ටිය. සරලයි. පට්ට සරලයි. පට්ට සරලයි. බලන්න. දැන් මෙච්චර අපි පේපර් කරා නමුත් අපිට මේ සමකෝණික ත්‍රිකෝණ හවිච්ච පළවෙනි අවස්ථාවනේ. කියන්නේ මෙච්චර කාලයක් පේපර් කරාට අපිට සමකෝණික ත්‍රිකෝණ සෙට් උන්නේ එක පේපර් එකක්. නමුත් ඔන්න අද සෙට් වුණා. මතක තියාගන්න ඔන්න අලුත් නෙවෙයි. අප්ඩේට් එකක් දාගන්න. ත්‍රිකෝණ දෙක කෝණ සමාන නම් ඒවට කියනවා සමකෝණික ත්‍රිකෝණ. ඒ සමකෝණික ත්‍රිකෝණ වල කෝණ ඉස්සරහින් තියෙන පාද අතර අනුපාත මොකද වෙන්නේ? සමානයි. ඒක ඔළුවේ තියාගන්න. පැහැදිලි කට්ටිය? හරි. ඔන්න අවසාන ප්‍රශ්නේ. ඔන්න 12 වෙනි ප්‍රශ්නේ. 12 වෙනි ප්‍රශ්නේ. මං හිතන්නේ සම්භාවිතාවනේ. ඔව් සම්භාවිතාව ප්‍රශ්නේ පුතේ. බලන්න 12 කෑ ගහන්න එපා. මලු දෙකක ප්‍රමාණයෙන් හා හැඩයෙන් එක හා සමාන පින්පොන් බෝල ඇත. ඒවායේ පහත් දැක්වෙන අංක යොදා ඇත. පළමු මල්ල අංක 5 බෝල 5යි අංක 2 බෝල 3යි. පළමු මල්ල මේ බලන්න. ඕක මලු දෙක ඇඳගත්තා නම් වැඩේ ලේසි. දැන් මේක කියනවා අංක 5 බෝල කීයක් තියෙද? පළමු මල්ලේ අංක 5 බෝල කීයක් තියෙද? 5යි. අංක 2 බෝල කීයද? 3ක් තියෙනවා. මේක පළවෙනි මල්ල. පැහැදිලි කට්ටිය? හරි. මේ දෙවන මල්ල. මෙන්න දෙවන මල්ල. දෙවන මල්ලේ අංක 5 බෝල කීයක් තියෙද? 2යි. අංක 2 බෝල කීයක් තියෙද? 4යි. පැහැදිලි කට්ටිය? මේක ඇඳගත්තේ නැත්නම් වැඩේ අල වෙනවා. හරි. දැන් කියනවා මෙහෙම. පළමු මල්ලෙන් ආඹු ලෙස බෝලයක් ගැනීමේ සිද්ධිය දක්වන රුක් සටහන අඳි. එහෙනම් අපිට කියනවා පළමු මල්ලෙන් බෝලයක් ගන්න යන්න. එහෙනම් ඔන්න මම පළමු මල්ල කියලා ලියුවා. දැන් මං ගිහිල්ලා
පළමු මල්ලට අත දැම්මොත් අට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල කීයද? 2යි. එක්කෝ පහේ බෝලේ ලැබෙන්න පුළුවන්, එක්කෝ දෙකේ බෝල් ලැබෙන්න පුළුවන්. පැහැදිලි කට්ටිය? මට කියන්න පහේ බෝලයක් ලැබීමේ සම්භාවිතාව කීයද? ඔක්කොම බෝල කීයක් තියෙද? ඇහුන්නේ 8ක් තියෙනවා. 8ේ පහේවා කීයක් තියෙන්නේ? 5යි. පැහැදිලි කට්ටිය? දෙකේවා කීයක් තියෙන්නේ? 3යි. පැහැදිලි කට්ටිය? ඔන්න ඒක හරි. එහෙනම් මේක තමයි රෝමි ලක්කන් එක. ඔන්න රෝමි ලක්කන් එක හරි. රෝමි ලක්කන් දෙකේ මොකද්ද කියන්නේ බලන්න. පළමුවන මල්ලෙන් අහඹුල සීවතරගත් බෝලය දෙවන මල්ලට දානවා. මේක ගිහිල්ලා මුලින් ගන්න එක මේකට දානවලු. හරි. දමන ලබයි. පසුව දෙවන මල්ලෙන් අහඹුලස බෝලයක් ඉවතර ගන්න ලබයි. මෙම අවස්ථාව දැක්වීමට මේක දීර්ඝ කරා. හරි. ඒ කියන්නේ මොකද? මුලින් ගන්න එක මේකට දාලා තමයි නැවත බෝලයක් ගන්න. එහෙනම් කියනවා දෙවන මල්ලෙන් දැන් බෝලයක් ගන්න යන්නේ. ඒකට මේක දීර්ඝ කරන්න කියනවා. එහෙනම් රෝමි ලක්කන් දෙක දෙවන මල්ල. ඒ කියන්නේ දෙවන මල්ලෙන් ගන්න යන්නේ. හරි. දැන් ඔයාලා මොහොතකට මේ පල් එක අමතක කරන්න. මේ ගැන හිතන්න එපා. මට කියන්න පළමු මල්ලෙන් මට ලැබුණේ මොකද්ද? කියන්නේ මට කියන්න පළවෙනි මල්ලෙන් මට ලැබිච්ච බෝලේ කීයද? එහුන්නේ මොන බෝලයක්ද ලැබුණේ? 5යි. එතකොට මම දැන් මෙතනින් ඉස්සරහට රුක් සටහන යනවා නම් අගන් මෙතනින් ඉස්සරහට රුක් සටහන දීර්ඝ කරනවා නම් පුතේ මම හිතන්න ඕනේ මට මුලින් ලැබුණේ කීයද? 5. පැහැදිලි කට්ටිය? එහෙනම් මට මුලින් ලැබුණේ 5. එහෙනම් මුලින් ලැබුණේ 5 නම් මන් දැන් මේ පහේ බෝලේ මෙතනට දැම්මද නැද්ද? පැහැදිලි කට්ටිය? දැන් එහෙනම් මෙතන දෙවනි මල්ලේ බෝල ඔක්කොම කීයක් තියෙද? කීයක් තියෙද? මේ බෝලෙයි මෙතන 6යි ඔක්කොම කීයක් තියෙද? 7යි. ඒ 7ෙන් පහේව කීයක් තියෙද? 3යි දෙකේව 4යි. පැහැදිලි කට්ටිය? එහෙමනම් දැන් මෙයා මෙතෙන්ට එනවා. එහෙනම් දැන් ආය 7 දැම්මොත් මට ආය ලැබෙන්න පුළුවන් පුතේ කවුද? එක්ක 5 එක්ක 2. පැහැදිලි කට්ටිය? එහෙනම් මට කියන්න පළවෙනියට පුතේ 5 ලැබිලා ඒක දෙවෙනි මල්ලට දැම්මනම් දැන් අත දැම්මොත් මට බෝල කීයක් අහු වෙනවද? 7යි. ඒකේ පහේව කීයක් තියෙද? කලින් 2යි දැන් 1යි 3යි. එහෙනම් සම්භාවිතාව කීයද? ඇහුනේ? 7ෙන් 3යි. පැහැදිලි කට්ටිය? ඒක හරියට කරපු කට්ටිය? දෙකේව තියෙන 7ෙන් 4යි. මොකද 3ේ මේ පහේ බෝලයක් දැම්මා කියලා. දෙකේ බෝලයක් වැඩි වෙන්නේ නැහැ. පැහැදිලි කට්ටිය? හරි. මට කියන්න දැන් මම මේ රුක් සටහන දීර්ඝ කරේ. මුලින් කවුරු ලැබුණොත්ද? 5 ලැබුණා. අපි හිතමු මුලින් මට ලැබෙන්නේ කවුද? 5 නෙවෙයි කවුද? 2. දැන් මම මේක කරගෙන යන්න මම මේ රුක් සටහන දීර්ඝ කරේ මට මුලින් 5 ලැබුණා කියලා හිතාගෙන. හැබැයි 5 නෙවෙයි ලැබෙන්නේ කවුද? 2 කියලා හිතුවලු. එතකොට මම මෙතෙන්ට ගෙනත් දාන්නේ කීයේ බෝලයක්ද? 2 බෝලයක්. පැහැදිලි කට්ටිය? එහෙමනම් දැන් බෝල කීයක් තියෙද? 7යි. 7ෙන් 2ව කීයද? කීයද? යකෝ 2 බෝලයක් මෙතෙන්ට දැම්මනම් 2 එකක් නේ වැඩි වෙන්නේ. ඒතකොට 2 බෝල 4යි 1යි 5යි. ඔක්කොම බෝල 7යි. පැහැදිලි කට්ටිය? එහෙනම් දැම්මම ගිහිල්ලා දෙවනි මල්ලටත් දැම්මොත් මට 5 ලැබෙන්නත් පුළුවන් 2 ලැබෙන්නත් පුළුවන්. හැබැයි 2 බෝලයක් නම් දැම්මේ කලින් බෝල 6යි 2 බෝලයක් ඔක්කොම 7යි. 7ෙන් දැන් 2 බෝලයක් දැම්ම කියලා 5 බෝලයක් වැඩි වෙන්නේ නැහැ. 5 බෝල තියෙන්නේ 2යි. හැබැයි 2 බෝලයක් දැම්මොත් කලින් තිබ්බ 2 4යි. තව එකක් આવුත් 2 5ක්. හරි කට්ටිය? ඔන්න. දැන් අපි ටග්ගාව දීර්ඝ කරු. මෙයා කවුද? මුලිනුත් 5 ඊළඟට 5. මෙයා පළමුව 5 ඊළඟට 2. මෙයා මුලින් 2 ඊළඟට 5 ඊළඟට පළමුවත් 2 දෙවනුවත් 2. පැහැදිලි කට්ටිය? එහෙනම් සම්භාවිතාව ටික ටක් ගාලා දාගමු. කවුද එන්නේ? පළමුව 5 ලැබීම 8ෙන් 5යි. දෙවනුව 5 ලැබීම 7ෙන් 3යි. පළමුව 5 ලැබීම 8ෙන් 5යි. දෙවනුව 2 ලැබීම 7ෙන් 4යි. පළමුව 2 ලැබීම 8ෙන් 3යි. පළමුව 2 ලැබීම 8ෙන් 3යි. දෙවනුව 5 ලැබීම 7ෙන් කීයද? 2යි. පළමුව 2 ලැබීම 8ෙන් 3යි. දෙවනුව පුතේ 2 ලැබීම 7ෙන් කීයද? 5යි. දැන් මේක කුල කරා. 5 3 15යි 8 වරක් 50
6යි 5 වරක් 4 20යි 8 වරක් 4 56යි 3 වරක් 2 6යි 8 වරක් 4 56යි 3 වරක් 5 15යි 8 වරක් 4 56යි හරි කට්ටිය තේරුණා දැන් ඉතින් ඕක දිහා බලලා අපිට පුතේ කතාව කරන්න පුළුවන් එහෙනම් රෝම ඉලක්කම් දෙකට එනකන් දැන් ඔන්න උත්තර ලියමු හරි බලමු රෝම ඉලක්කම් තුනෙන් මොකක්ද කියලා තුන තමයි නෑ තුන තමයි අපිට දැන් කරන්න තියෙන්නේ කියන්න පාට තුන මොකක්ද තියෙන්නේ පළමු මල්ලෙන් අංක 5 බෝලයේද දෙවන මල්ලෙන් 2 බෝලයේද ලැබීමේ සම්භාවිතාව පළමුව 5 දෙවනුව 2 මුනේද පළමුව 5 දෙවනුව 2 සම්භාවිතාව කීයද 56න් 20යි හරි කට්ටිය ඕනනම් මේක තව සරල කරන්න පුළුවන් සම්භාවිතාවය සරල කරේ නෑ කියලා ප්‍රශ්නයක් තියෙනවා එහෙම කරන්න කියලා කොහේ හරි වැරදුනොත් එහෙම නාගන්න එපා කොහොම තියන්න තේරුණාද පැහැදිලි කට්ටිය සම්භාවිතාවය සරල කරන්න කියලා නීතියක් නෑ පුතේ 4 අවස්ථා දෙකේදීම සමාන අංක සහිත බෝල් ලැබීම සමාන අංක කියන්නේ 5 නම් 5 දෙක නම් දෙකේ නම් 5 නම් 5 කීයද 56න් 15යි එකට එකතු කරන්න දෙක නම් දෙක කීයද 56න් 15යි එහෙනම් හරය සමානයි 15 15 කීයද 30යි එහෙනම් උත්තරේ 56න් 30යි හරි කට්ටිය අවසාන එක අංක දෙක සහිත බෝලයක් ලැබීම අංක දෙක සහිත බෝලයක් ලැබීම කියනකොට මේ අංක දෙක සඳහන් බෝලයක් ලැබීම කියලා තියෙනවා අංක දෙක සඳහන් බෝලයක් ලැබීම කියනකොට එකපාරක් දෙක ලැබුණත් එකයි දෙපාරක් ලැබුණත් එකයි නේද කොහෙන් හරි දෙකක් ලැබෙන්න බෑ මේක ගන්න පුළුවන්ද බෑ මේක පුළුවන් දෙකක් තියෙනවා මේක පුළුවන් දෙකක් තියෙනවා මේකෙත් දෙකේවත් තියෙනවා එහෙනම් මේ ටිකේ එකතුව ඒ කියන්නේ කවුද පුතේ මම මේ පිළිවෙලට එකතු කරලා පෙන්නන්න පුතේ 56න් 20යි 56න් 6යි 56න් 15යි දෙක සඳහන් බෝලයක් කියන්නේ කොහෙන් හරි දෙකක් ලැබෙන්න ඕන එහෙනම් හරය සමානයි 56න් කීයද 15යි 6යි 21යි 21යි 20යි 41යි එහෙනම් උත්තරේ 56න් 41යි හරි කට්ටිය ඒක සරලයි නේ ඇත්තටම මේ පේපර් එකේ ඔය මොකද්ද මේ B කොටසේ තියෙන ප්‍රශ්න ගොඩක් ඒවා සරලයි. එහෙම මාරුයි කියන්නේ නිර්මාණ ගාන ගොඩක් සරලයි. ඊට පස්සේ මේ ගාන සරලයි. අර ජ්‍යාමිතිය ගණන් දෙක මේ තරම් හිතන්න තරම් දේවල් නෙවෙයි තිබ්බේ පුතේ. හරි එතකොට එහෙනම් පුතේ ඔන්න 10 වෙනි පේපර් එකත් ඉවරයි. චතු ක්ලෝස් කරා